මිරිස් කරලා තියෙන ඇති. මාළු මිරිස් කරලා තියෙන. මාළු මිරිස්. ඕක දෙන්නේ නේද? මරුවේ කරා. 죄송하고 이거 받으세요. හෙලෝ අන්‍යොන්හස්සෝ යොරබුන් හැමෝටම ආයුබෝවන්. අද මම ඉන්නේ බූසාන් වල. බූසාන් කියන්නේ කොරියාවේ තියෙන දෙවෙනි ජනාකීර්ණම නගරේ. අපි යන්න හදන්නේ බූසාන් වල තියෙන ප්‍රසිද්ධම ස්ට්‍රීට් ෆුඩ් ඒරියා එකකට. අපි අද ඇවිල්ලා ඉන්නේ බූසාන් වල ගොඩක් ප්‍රසිද්ධම ස්ට්‍රීට් ෆුඩ් වලට තැනක් වෙන බුක්යොන් මාකට් එක. teriyaki මේක රසයි. 약간 매콤한. අයන අරගෙන ගත්තා. 또 teriyaki අරගෙන. අපි මුලින්ම ට්‍රයි කරේ මෙන්න මේ රසම රස මීට් ස්ටික් එක. මේකද? ෆස්ට් එකෙන්ද? 아까 살렸대. මේක වොන් 4,000ක් වෙනවා. මස් එක වටේ මාමයිට් ගාලා. ඒ සෝස් එකේ මාමයිට් රහක් එන්නේ. චිකන් නේ? චිකන්. චිකන් තමයි. ආ පොංග. පිටිපස්සට යන්න. මරුවේ කරා. රසයි. මේ මාකට් එකේ මේ ඒරියා එක ඇතුලේ කෑම කඩ ගොඩක් තියෙනවා. කොරියාවේ ස්ට්‍රීට් ෆුඩ් වලට ප්‍රසිද්ධම තැනක් තමයි බූසාන් වල බුක්යොන් මාකට් එක. ඉතින් මේ බුක්යොන් මාකට් එකේ හැමතැනම තියෙන්නේ කෑම කඩ. ඊළඟට අපි ෆ්‍රයි කරපු ෂෝටිස් වර්ග කීපයක් ට්‍රයි කරන්නයි හදන්නේ. ඒකයි මේ ඔඩින් සෙට් එක උගම ඊයේ සෙට් එක ඕචරම. අනේ එකක් try කරලා බලමු.
ඔන්න කාලා තියෙනවා. ආ කාලා නැහැ. 저 안에 들어가자. 불렀다. මේ බකට් එකක් වුන් 5000ක් වෙනවා. මේ රතු පාටින් තියෙන තොප් බොක්කි සෝස් එක. මේක වෙන්නේ මේ මිරිස් කරලා තියෙන ඇති. මාල් මිරිස් කරලා. වටේ දාන්න. මේක අපේ මොනවද කියන්නේ? මේ වැතුලට මිරිස්, මුහුදු පැලෑටි, මස් වර්ග වගේ එක එක ජාති දාලා තමයි මේවා බැදලා තියෙන්නේ. මේ තියෙන්නේ ඔදෙන් දාලා තියෙන සුප් එක. ඔදෙන් මේ වතුරේ තැම්බෙන නිසා මේක මාරම රහයි. මෙතන තියෙන බැදපු මාළු වර්ගයි රොටි වර්ගයි. 여기 일하러 왔어. 지금 여기 말고 양산에 있어. 진짜 저번에 일로 늦게 오는데? 여기 그 전에도 했어요. 한국말을 그 전에도 했어요. 아니요 나라에서 지금 공부했어. 아니지만 지금 회사 사람들하고 같이 항상 이야기 했으니까 지금 이야기할 수 있어. 진짜 잘하네요. මේ කෑම වර්ග නම් ලෝකෙ ගොඩක් ප්‍රසිද්ධ රසම රස කෑමක්. මේකේ නම කිම්පප්. 지금 아버지한테 එතෙන්ට මේවා දාන්නේ හොඳ යාලා. මීට් එක දාන්නේ. 김밥 사다 해리 발라가. 김밥 두 개. අපි කිම්පප් ට්‍රයි කරන්න යන්න වෙන තැනකට. මෙතන කිම්පප් එකට මීට් වර්ග ඇඩ් කරලා තියෙනවා. අපි කිම්පප් දෙකක් ඕඩර් කළා. එකක් වුන් 4000ක් වුණා. අපිට කිම්පප් එකත් එක්ක රාබු ප්ලේට් එකයි ඔදෙන් සුප් දෙකකුත් හම්බුණා. ඇතුළේ බතුයි කකුළු මස් තියෙනවා. ඔව් මේ තියෙනවා බත් තියෙනවා. කිම්කොල තියෙනවා. අපේ මාස් ඉස්සර තියෙනවා. මොකද රාබු තියෙනවා. ඒක ඔදෙන් එකට උකට එකම සුප් එක ගහන්න. සුප් එක ගන්න නෙමෙයි.
වතුර දාන්නේ. දැන් එක මේකේ බස්සලා තියෙනවා. එතන අරක දියවි සුත්ත ගහනවා. ඊට පස්සේ තමයි තව වතුර ගෙනත් දාන්නේ. අරකේ උබලා තියෙන හින්දා තමයි ඒ රසය එන්නේ. අරක දියවි සුත්ත කරනවා. ඉවර වෙන්න බලන්න වතුර ගෙනත් දාන්න එක්ක කරන්නේ. වතුර අර බකට් එක ගිහලා හොත් ගාලා හදනවා. ඒක නිකන් දෙන්නේ. උත්තර දෙයි. ඉතින් ඊළඟට අපි ඔදෙන් එකක් try කරලා බලන්නයි හදන්නේ. ඔදෙන් කිව්වට ඔදෙන් වර්ග ගොඩක් තියෙනවා. ඒ හැම එකකම රස එකකට එකක් වෙනස්. ඔතෙන් දෙයක් ගන්නවද? ඔදෙන් කා ඔතෙන් 이것도 그려주십시오. 감사합니다. මෙතනත් ඔදෙන් වර්ග ගොඩක් තියෙනවා. මේ පේනවනේ. ඕකට එන්නේ නේද? මොනවද සෝයා මීට් 어떤 가게에서? 그치? 이거 뭐예요? 어떤? මේ තියෙන උරග බඩවැල් වලින් හදන කෑම. හරි අර තියෙන්නේ අර හැම මං හිතන්නේ. 네? මේ තියෙන්නේ හැම මං හිතන්නේ අර මේක තෙල් කෑලි. 저거 야만 메달이야. 어우, 이거 담아야 돼. මේ තියෙන මන්දු වර්ග. 아, 롤리터 빨간 찾아놔요. 아, 이거 담아, 메가만 담아, 여기. 여기 월낙 케이크 6개 주세요. 6개 주세요. මේ කුක්වාපන් පොඩි පාම් වර්ගය. 어떤 맛으로 드린가요? 나... 이거 슈크림. 예. 아니 믹스 섞어서. 네. මේක ඇතුළට ධාන්‍යයට වර්ග චීස් වගේ දේවල් පුරවලයි තියෙන්නේ. මේ තියෙන බැදපු මස් වර්ග. මේක තියෙන විශේෂත්වය තමයි මේ මස් වටේ තියෙන ක්‍රිස්පි ලේයර් එක හදලා තියෙන්නේ පොල් වලින්. 아이스크림 말리면 한 분에 몇 텐디는? ආ 트랭기라 하이라이라리 아이. මේ ඔක්කොම පාන් වර්ග. 인생하게 할게요. මේ තියෙන්නේ ලංකාවේ කොළ කැඳ වගේ කොරියාවේ කැඳ කඩයක්. මෙතන එක එක වර්ගයේ කැඳ වර්ග තියෙනවා. මේවට කියන්නේ පුවෝපාන් කියලා. මේ පාන් වර්ග හදලා තියෙන්නේ මාළුවෙක් වගේ හැඩයට. දැක්කහම කන්න ආස හිතෙනවා. 감사합니다. 저기 나왔다 나왔다. 갈래 이거 나눠도 갈래 이거. 와, 스테이크 말라게 했는데. මේ පුවෝපන් 3ක් චොන් ඕබෙගොන් වුණා.
옥수수떡. 옥수수떡 때. 목마른 그대여 길을 떠나는 세상이 그댈 부르고 있어 메마르고 삭막한 도시에 바라는 건 ඉති යාලුවනේ මගේ චැනල් එක සබස්ක්‍රයිබ් කරලා නැත්තන් දැම්ම සබස්ක්‍රයිබ් කල බෙල් අයිකන්න එකත් ක්ලික් කරගෙනම යන්න. ඉතින් තවත් මේ වගේම රසබර වීඩියෝකින් අපි ආයෙත් මුණගැහෙම්. හැමෝටම සුබ දවසක්.